යාළුවනේ ඔයාලගේ නිවසේ මෙන්න මේ අනතුර තියෙන්න පුළුවන්. බලන්න ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. ප්ලග් පොයින්ට් එකේ ස්විච් එක ඕෆ් කරත් විදුලිය පැමිණෙනවා. ඒ කියන්නේ අපි දැන් ස්විච් එක දාලා බලමු. ස්විච් එක දැම්මත් විදුලිය එනවා ඔයාලට පේනවා. ස්විච් එක ඕෆ් කරලා තියෙන අවස්ථාවෙත් විදුලිය එනවා. ඒ කියන්නේ මෙහෙම වෙන්න බලපාන්නේ මොකද්ද? ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මොකද ලොකු අනතුරක් වළක්ව ගැනීමේ හැකියාව ඔයාලටත් තියෙනවා. මෙහෙම වෙන්න බලපාන්නේ යාළුවනේ මේ සජීවී වයර් එක සහ නියුට්‍රල් වයර් එක මාරු කරලා තමයි මේ හයි කරලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන්ම අපි දකුණු අත පැත්තට සම්මතයක් විදියට ස්විච් එක හරහා ගන්න ඕන සජීවී වයර් එක. ඒ කියන්නේ අපි මේ වයර් එකට ටෙස්ටර් එක තියුවට පස්සේ පත්තු වෙන ටෙස්ටර් එක පත්තු වෙන එක අනිවාර්යෙන්ම දකුණු අත පැත්තේ L සඳහන් කරලා තියෙන පින් එකට තද කර ගැනීම සිද්ධ කරන්න ඕන. ඊට පස්සේ මේ පැත්තේ N තමයි පිටිපැත්තේ අපි බැලුවට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් සඳහන් කරලා තියෙන්නේ. එතනට තමයි අපි නියුට්‍රල් එහෙම නැත්නම් කොමන් වයර් එක සම්බන්ධ කරන්නේ. ඉතින් මෙන්න මේම අනතුරුදායක ඔයාගේ නිවසේ තියෙනවා නම් හදාගන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්න ඔයාට අපේ channel එකත් subscribe කරගෙන යන්න කියලා ඔයාලට කියමින් අපි බලමු මේක කොහොමද නිවැරදි කරගන්නේ කියලා එහෙනම්. ඉතින් යාළුවනේ දැන් මේකේ වෙලා තියෙන්නේ මේ වයර් දෙක මාරු කරලා තමයි හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකෙදි සිද්ධ වෙන්නේ මේ නියුට්‍රල් එක තමයි ඕෆ් වෙන්නේ. මොකද මේ පැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම නියුට්‍රල් වයර් එක. එතකොට නියුට්‍රල් වයර් එක තමයි මෙන්න මේ ස්විච් එකෙන් ඔන් ඕෆ් කරන්නේ. නියුට්‍රල් එක ඔන් ඕෆ් වීමක් සිදු වුණා කියලා මෙතනින් සප්ලයි එක ඩිරෙක්ට් එළියට එනවා. ඒ කියන්නේ අපි මේකට විදුලි උපකරණයක් භාවිතා කරාම ඒ විදුලි උපකරණය නිසකවම තියෙනවා. ඔයා යම් කිසි අලුත් වැඩියාවක් උපකරණයක් කරන්න ගියොත් ඒ වගේ වොෂින් මැෂින් එකක් ෆ්‍රිජ් එකක් භාවිතා කරලා ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ කියලා යම් කිසි එකකින් මේ වයර් එකෙන් ඩිරෙක්ට් කරන්ට් එක ආපු නිසා ඔයාට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. වහාම ඔයත් ඔයාගේ මෙන්න මේ විදියට ගත්තු වයර් කෝඩ් එහෙම නැත්නම් ප්ලග් පොයින්ට් තියෙනවා නම් පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ ස්විච් එක ඕෆ් කරාම මේ වයින් කරන්ට් එක එන්න බෑ කිසිසේත්ම. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා ඉක්මනටම ගිහිල්ලා බලමු. ඉතින් දැන් මම මේක මේ විදියට ගලවගෙන පෙන්නන්නම්. මොකද මේකට බලපාන හේතුව කියලා ඉතින් අපි හොඳාකාරවම දන්නවා මෙන්න මේ තියෙන දෙක. ඒ කියන්නේ මේ ලයින් දෙක තමයි නියුට්‍රල් ප්ලේස් එක. මේ තියෙන ප්ලේස් අනිවාර්යෙන් මේ පැත්තට එන්න ඕන සම්මතයක් විදිහට දකුණු පැත්තට තමයි ප්ලග් පොයින්ට් එක සජීවී වයර් එක සම්බන්ධ වෙන්නේ. වම් අත පැත්තේ තියෙන නිතරම නියුට්‍රල් එක. ඒතර මේ උඩ තියෙන එක අපි දන්නවා එර්ත් එක. අපි දැන් මේක පිටිපැත්ත හරවලා බලමු මේකට මොකද්ද බලපාලා තියෙන්නේ අර විදියට ස්විච් එක ඕෆ් කරත් කරන්ට් එක එන්න කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ දෙක මාරු වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවා මෙතන L සඳහන් කරලා තියෙන්නේ සජීවී වයර් එක. මේ L සඳහන් කරලා තියෙන ස්ථානයට අනිවාර්යෙන්ම අපි සජීවී වයර් එක කියන වයර් එක සම්බන්ධ කරන්න ඕන. සජීවී වයර් එක කියන්නේ අපේ බෝඩ් එකෙන් ඩිරෙක්ට් කරන්ට් එක එන ලයින් එක තමයි සජීවී වයර් එක. එතකොට නියුට්‍රල් එක පැත්තේ අනිවාර්යෙන්ම N අකුර සඳහන් කරලා තියෙනවා. මොකද නියුට්‍රල් එකේ කරන්ට් එකක් එන්නේ නැහැ. එතකොට දැන් මේකේ වෙලා තියෙන්නේ මෙන්න මේ නියුට්‍රල් එක සම්බන්ධ කරලා තියෙන්නේ සජීවී පැත්තට. එතකොට අපි මේ ස්විච් එක ඔන් ඕෆ් කරාට ඕෆ් වෙන්නේ නැහැ. ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි මේ විදුලිය මේ ප්ලග් පොයින්ට් එකේ නිතරම තියෙනවා. ඉතින් යාළුවනේ අපි මෙවැනි අමතර ප්ලග් පොයින්ට් එකක් ඔයාලා හයි කරගන්නව නම් නිවසේ මේ විදියට ටෙස්ටර් එකක් භාවිතා කරලා මේ වයර් දෙකේ ටෙස්ටර් එක පත්තු වෙන ලයින් එක මොකද්ද කියලා අනිවාර්යෙන්ම හොයාගන්න ඕන. මේ ටෙස්ටර් එක පත්තු වෙන එක තමයි මෙන්න මේ L සඳහන් කරලා තියෙන පැත්තට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕන. මෙන්න මෙතන L අකුරක් පේනවා ඔයාලට. මේ තියෙන්නේ මෙතෙන්ට තමයි සජීවී වයර් එක සම්බන්ධ වෙන්න ඕන. N අකුර තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා. මේ තියෙන N අකුර පැත්තට නියුට්‍රල් එක අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕන. නියුට්‍රල් එක කියන්නේ කරන්ට් එක එන්නේ නැති එක.
එතකොට L අකුර පැත්තට අනිවාර්යෙන්ම ටෙස්ට් ට්‍රේ පත්තු වෙන එක තමයි මෙන්න මේ L සඳහන් වෙච්ච පින් එකට දාලා තද කරන්න ඕනේ. එතකොට මේ ස්විච් එක ඕෆ් කරාම කරන්ට් එක විසන්ධි වීමක් වෙනවා, විදුලිය විසන්ධි වෙනවා. ඔන් එකට දැම්මම තමයි ප්ලග් පොයින්ට් එකේ මේ දෙකෙන් විදුලිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි යාළුවනේ සාමාන්‍යයෙන් ප්ලග් පොයින්ට් එක විදුලිය එන්න ඕන. එතකොට බලන්න අපි දකුණු පැත්තේ පින් එකට ටෙස්ටර් එක සම්බන්ධ කරලා තියෙනවා. අපේ ස්විච් එක ඕෆ් කිරීමකට ලක් කරලා තියෙනවා. දැන් මම ටෙස්ටර් එක ස්මූත් කරාට ටෙස්ටර් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට අපි ස්විච් එක ඔන් කරලා බලමු අපේ විදුලිය මේ පැත්තෙන් පැමිණෙනවද කියලා. මේ දැන් බලා ගන්න පුළුවන් මේක ඔන් කරයින් පස්සේ තමයි විදුලිය එන්නේ. එතකොට තමයි අපේ උපකරණයට විදුලිය ගමන් කිරීම සිද්ධ කරන්නේ. මෙතනින් ඕෆ් කරා කියන්නේ මේ අපි භාවිතා කරන මේ හරහා භාවිතා කරන උපකරණය කිසිසේත්ම විදුලිය ගමන් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙයා විසින් විදුලිය විසන්ධු කර දමනවා. අන්න ඒක තමයි වෙන්න ඕනේ යාළුවනේ. අපිට කලින් මේ පැත්තේ තමයි විදුලිය ආවේ. ස්විච් එක ඔන් ඕෆ් කරත් විදුලිය මේ සඳහා මෙතනට ඩිරෙක්ට් ඇවිල්ලා තිබ්බා. ඉතින් යාළුවනේ මෙවැනි වීඩියෝ බලන්න පුළුවන් අපිව subscribe කරලා තියාගන්න. ගිහිල්ලා නම් තවත් වීඩියෝ එකකින් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා.